ඔබ දන්නවද කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයේ එක්තරා වේදියක පුංචි දරුවෙක් කෝම්පිට්ටු හදා ඉන්නවා. කෝම්පිට්ටු හදා ඉන්න දරුවා අසලින් මගේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා පිණ්ඩපාතේ. පිණ්ඩපාතේ වඩින කාශ්‍යප බුදුරජාණන් වහන්සේව අර පුංචි දරුවා දකිනවා. ඒ පුංචි දරුවා එවෙලේ කෝම්පිට්ටු හදා ඉන්නේ. මගේ බුදුරජාණන් වහන්සේද ඒ දරුවා දකිනවා. මගේ බුදුරජාණන් වහන්සේ හරිම කරුණාවන්තයි. ලෝක සත්වයා කෙරෙහි පතල කරුණාවෙන් යුක්තයි. ඒ භාග්‍යවත් අරහත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දිව්‍ය නාග බ්‍රහ්ම සමූහයා දන් පුදන පාත්‍රයට අර චුංචි දරුවා කෝම්පිට්ටු හද හිටපු පස් පූජා කරනව බව දැනත් මගේ බුදුරජාණන් වහන්සේ ඒ සම්බුද්ධ පාත්‍රය ඒ දරුවා දෙසට යොමු කළා. ඒ දරුවා හිතුවා මේවා ඉල්ලනවා තමයි කියලා. ඊට පස්සේ ඒ දරුවා ඒව පූජා කළා. මගේ බුදුරජාණන් වහන්සේ දානේ පිණ්ඩපාතේ ඉවර කරලා විහාරයට ගියාට පස්සේ මගේ බුදුරජාණන් වහන්සේ සක්මන් කරන සක්මන් මළුවට ඒ උතුම් වූ පස් ටික දානවා. බුදුරජාණන් වහන්සේ නමක් සක්මන් කරන සක්මන් මළුවට අර පස් ටික වැටුණාට පස්සේ නිතරම සම්බුදු සිරිපතුලෙන් ඒ ස්පර්ශ වෙනවා. ඒ පිම් බලයට අධිරජ ධර්මාශෝක නම් වූ මහා අධිරාජ්‍යයා ඉන්දියාවට රජකම් කරන්න පින හදාගන්නවා. ඉන්දියාවේ රජ කරපු මිහිඳු මහරහතන් වහන්සේගේ පියාණන් වුණු ධර්මාශෝක රජුරෝ තමයි ඒ කාලේ පුංචි දරුවා ඒ පින් බලේ ලංකාවටත් ඉන්දියාවටත් අධිපතිකම් කරා. ලංකාවටත් ඉන්දියාවටත් අධිපතිකම් කළා කියනකොට ඔබට ප්‍රශ්නයක් මතුවෙනවා. කොහොමද ලංකාවේ රජ කළේ කියන එක? ලංකාවත් අයිතිව තමයි තිබුණේ. හැබැයි මිත්‍රත්වයෙන් එය කටයුතු කළා. මිත්‍රත්වයෙන් ඇසුරු කළා. ඒ තමයි ධර්මාශෝක රජුරෝ. අද ඒ උත්තමයෝ නිර්වාණය අවබෝධ කරගෙන හමාරයි. ඔබ දන්නවද ඒ උත්තමයාගේ ධාතු නිදන් කරලා හදපු ස්තූපේ තාමත් ලංකාවේ තියෙනවා කියලා? ලංකාවේ තියෙනවා. තරුණ කපල් බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරන්න හරි ආසාවට හරි ඔය අනුරාධපුරේ යනවනම් යන්න ඕනම ස්ථානයක්. ඒ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වුණාට පස්සේ මට මතක හැටියට වම් පැත්තේ තියෙන ස්තූපේ. අහපුවම කියනවා ඒක. ඒ රහතන් වහන්සේගේ නම තියෙනවා. මට මතක නෑ මේ වෙලාවේ රහතන් වහන්සේගේ නම. ඉතින් ඒ අනුරාධපුරේ ගියාට පස්සේ හොයාගන්න පුළුවන් ඒ උතුම් වූ සෑය වන්දනා කරන්න. මොකද ඒ උත්තමයා නිසා තමයි අද ලංකාවට ධර්මي තියෙන්නේ. ඇයි? ඔව් එදා දරුවෙක් බිහි කළා. බිහි කරපු දරුවා උතුම් වූ රහතන් වහන්සේ නමක් ලංකාවේ අනුබුදු රුවනට සමානකම් කළා. අපේ ආදි ගුරු දේවෝත්තමයන් වහන්සේ බඳු වුණා. ඒ උතුම් වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පියාණන් වුණු ඒ නිවන අවබෝධ කරපු ශ්‍රේෂ්ඨ වූ මුනිවරයා පුදන්ට ඔබ සීලු දෙනාගේ සිත් පහන් වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධම අවබෝධ වේවා. කෙලෙහි ගුණේ ඇති සිතක් පහළ වේවා. මනුස්සකමෙන් පිරුණු සුන්දර ජීවිතයක් ලබන්න මේ පින්වත් සීලු දෙනාටම අවස්ථාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සුන්දර දහම් කතාව ශ්‍රවණය කළ ඔබට ජීවිතේ දුක්ගිනි නිවේවා. ආලෝකයේ පහළ වේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිහිටින් ඒ දහම අවබෝධ කරන්න මේ පින උපකාර වේවා. නමෝ බුද්ධාය.